ඇත්තම අවුරුද්ද එන්නේ අප්‍රේල් නෙමෙයි. ඇත්තම අවුරුද්ද එන්නේ මාර්තු මාසේ. මාර්තු කියලා කියන්නේ මාදින් කියන එක. මැදින් මාසය, මාදින් මාසය. අනික් අර්ථය තමයි මිනිස්සුන්ට ශාස්ත්‍රීයත්වයේ මිනිස්සු තෘප්තිමත් වෙන සතුටට පත්වන මාසය. එතකොට මේ අප්‍රේල් මාසේ නෙවෙයිනේ. ඇත්තටම දැන් අප්‍රේල් වෙනකොට චාමර කුඹුරු වැඩ ඉවර කරලා මිනිසුන්ගේ අටකොටු පෙරන මාසය තමයි මාර්තු මාසය. ඔව් කියන්නේ දැන් මහ කන්න ඉවර වෙලා අස්වනු කපලන්න තියෙන්නේ. එතකොට දැන් අපිට නැකත් කෙලිය කියනවා දැන් විජේබා රජුරන්ගේ කීර්ති සිරාසිංහ රජුරන් කාලේ විජේබා රජුරන් කාලේ පණ්ඩුකාභය රජුරුවත් නැකත් කෙලිය යෙදුනා ජන උත්සවවල නිරත වෙලා හිටියා ජන ක්‍රීඩාවන් ආරම්භුවා කියලා අපිට මහවංශයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ඥාතීන් දෙන්න චේත්තරාජ සහ කාලවේල දෙපැත්තේ තියාගෙන බැලුවා කියලා කියන්නේ. එතකොට ඒ සමහරලාවට ඔවුන්ගේ පිළිරු දෙපැත්තේ තියාගෙන ඕවත් ඇදහිමට ලක් කරමින් බැලුවා වෙන්නත් පුළුවන්. දැන් කොහොම වුණත් මේ මාර්තු මාසය ඇතුළත මේක හඳුන්වන්නේ අර සම්පූර්ණ අස්වැන්න ලබාගෙන මිනිස්සු සතුට වෙන මාසය කියන එකට. දැන් මේක පිළිබඳ විවිධ විශ්වාසයන් තියෙනවා චාමර. ඇයි අප්‍රේල් මාසෙට ගෙනාවේ කියන එක. එක විශ්වාසයක් තමයි අර නායක්කාර වංශික කණ්ඩායම් ලංකාව ඇතුළේ මදුරාපුරයෙන් ඇවිල්ලා බලවත් වෙනවනේ මහනුවර රාජධානිය අවධිය ඇතුළත. එතකොට ඔවුන් ඇත්තටම අදහන්නේ අප්‍රේල් මාසය ඇතුළේ. විවිධ නම්වලින් තාණ්ඩු, තෝණ්ඩු එහෙම නම් වලින් දෙමළ භාෂාව ඇතුළේ ඒගොල්ලන්ගේ දෙකක් තියෙනවා. මේ අවුරුදු දෙකක් මේ ඇදහිමට ලක් කරනවා. එතකොට විශ්වාසය තියෙන අප්‍රේල් මාසයේ තමයි ඔවුන්ගේ අවුරුද්ද තියෙන්නේ කියලා. ඒක නිසා අවුරුදු අප්‍රේල් මාසෙට ගියා කියන එක මාර්තු ඉඳගෙන. අනිත් කාරණේ තමයි මේ කීර්තිසිරාසිංහ රජුරෝ සහ අනික් රජවරු පොඩි මේ උපක්‍රමශීලී දෙයක් කරා කියන එක මම හොයාගෙන යනකොට මට හම්බෙච්ච කාරණාව. මම මේ ආයුර්වේද වෛද්‍යවරු කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරා මේ චාමර මේ ඔවුන් දීපු ඒවා සහ මම හොයාගත්ත දේවල් එක්ක මේ මට පේන දේ තමයි මේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කිරීම. එක මාර්තු මාසේ දැන් කාලා බීලා සතුටින් ඉන්නේ. හරි දැන් ඕක අර ජ්‍යොතිෂයෙන් මම හිතන්නේ මේ වැඩසටහන් කරනකොට ඔබට අහුවෙලා ඇති මේ උත්තරායනය සහ දක්ෂිණායනය කියන එක. එතකොට උත්තරායනය කියලා කියන්නේ ඉර මුදුන් වෙලා මිනිසුන්ගේ ශරීරයේ උෂ්ණාධික රෝග වැඩිවීම නේද? අපි ජූනි විතර වෙනකන් යනවනේ ජනවාරි ඉඳලා. එතකොට අප්‍රේල් කියලා කියන්නේ අර අරිසිංහ හමුදු ශූරීන් කිව්වා වගේ ඉර මුදුන් වෙන කාලේ සමගියට ඉර මුදුන් වෙන කාලේ. එතකොට මිනිසුන්ගේ මේ දැන් මේ කාලේ බලන්න ක්‍රියානුතුරු වැඩි. හරි මිනිසුන්ගේ මේ රෝග වැඩි, මරණ සංඛ්‍යාව වැඩි. අපි සතුටින් කියනවනේ. නමුත් ඒක චර්ම රෝගෙම ගොඩක් වැඩි. එතකොට ඔබ බලනවා අනිත් පැත්තේ මිනිසුන්ගේ කේන්ති යනොත් වැඩි. ආවේගය වැඩි. එතකොට හිතන්නකෝ දැන් මේ අස්සන්නත් ගෙට අරගෙන හොඳට කාලා බීලා ඇඟපතත් පෝෂණය වෙලා ඉන්නකොට කේන්ති යනකොට නිකන් ඉන්නත් බැරි කමත් වැඩිනේ. එතකොට දැන් රජුව කල්පනා කරනවා ආයි අප්‍රේල් ඉවර වෙලා ඊළඟ කන්නේ වැඩ පටන් ගන්නකම් මේගොල්ලව කන්ට්‍රෝල් කරන් ඉන්න එකත් අමාරු වෙන්නේ චාමර. හරි. කන්න බොන්න දේවලුත් තියෙනවා නේ මිනිස්සුන්ට. එහෙම දැන් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. එතකොට ළඟින් යනකොට නිකන් අල්ලපු ගෙදර එක්කෙනා මූණ බලන් ගියත් ඇයි මොකෝ නිකන් 아무තු විදිහට බලන්න යන්නේ එහෙම වගේ එකක් එනවා. ඒතර රජුර මොකද කරේ මේක මාර්තු ඉඳන් දැන් මාර්තු වෙනකොට අටකොටු පිළ පොඩ්ඩක් කරේ. මාර්තු අර කොහොමද මහන්සි වෙන මාසෙ මහන්සි වෙන විරෝධනේ ඒකාරේ. දැන් නිකන් ඉන්න පටන් ගන්නකොට අප්‍රේල් වෙනකොට වැඩි